2026 වර්ෂයේ ආරම්භයෙන් පසු ගෙවුණු පළමු දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණයේ සැලකිය යුතු වෙනස් වීම් දක්නට ලැබුණා. ඒ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් ඇති වූ පීඩන අවපාතයේද පසුව එයින් ඇතිවිය හැකි වූ වැසි තත්ත්වය වෙනස් වූ අයුරුද ඊට ඇතුළත් වෙනවා. අද මෙම වීඩියෝවෙන් ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකි සහ පසුගිය සතියේ කාලගුණ තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා. ඒ අනුව ජනවාරි 13 සිට 19 දක්වා කාලය තුල උතුරු සහ නැගෙනහිර තනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 25ත් 35ත් අතර සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. බටහිර කඳුකරය, නැගෙනහිර කඳුකරය, උතුරු තනිතලාව සහ බටහිර තනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 25ක පමණ වර්ෂාපතනයක් ලැබිය හැකියි. සෑම සිකුරාදා දිනකම ඔබ වෙත ගෙන එන නවතම කාලගුණ අනාවැකි දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ජනවාරි 20 වන දින සිට 26 වන දින දක්වා කාලගුණ අනාවැකිය මෙම කාලය තුල බටහිර කඳුකරය, නැගෙනහිර කඳුකරය, උතුරු තනිතලාව සහ බටහිර තනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 25ක පමණ වර්ෂාපතනයක් ලැබිය හැකියි. මෙහි දක්වා තිබෙන තීරු ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු දෛනික වර්ෂාපතනයයි. එහි මැදයේ ඇති කළු පැහැ රේඛාවෙන් දැක්වෙන්නේ එම දිනට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයයි. මෙහි පහතින් ඇති ප්‍රස්ථාරයේ මැදයෙන් ඇති සරල රේඛාවෙන් පෙන්눔 කරන්නේ ගත වුණ දින 30 ඇතුළතදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයයි. අනිකුත් රේඛාවෙන් පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනය පෙන්වයි. මෙම ප්‍රස්ථාරයේ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ලැබුණු වර්ෂාපතනය අඩු නම් එම ප්‍රදේශයේ දුඹුරු පැහැයෙන්ද වැඩි නම් එම ප්‍රදේශයේ කොළ පැහැයෙන්ද දක්වා තිබෙනවා. මෙම වගුවෙන් ශ්‍රී ලංකාවේ ඍතු අනුව දේශගුණික කලාප වලින් පසුගිය සතිය තුළ නිරීක්ෂණය කරන ලද වර්ෂාපතනය පෙන්눔 කරනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 5.5ක්. මෙම වගුව සකසා තිබෙන්නේ දකුණු පසින් දැක්වෙන ශ්‍රී ලංකාවේ ඍතු අනුව දේශගුණික කලාප දැක්වෙන සිතියම උපයෝගී කරගෙනයි. ශ්‍රී ලංකාවේ නිරීක්ෂණය කරන ලද උෂ්ණත්වය ජනවාරි 13 වන දින සිට 28 වන දින දක්වා ශ්‍රී ලංකාව පුරා උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. සාමාන්‍ය ගොඩබිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.9ක්. සෙල්සියස් අංශක 30.4ක වැඩිම උෂ්ණත්වයක් දකුණු තනිතලා වලින් වාර්තා වුණා. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එනතේ වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.